සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඔන්න ඉතින් අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඊයේ මම එළවලු ගේන්න ගියපු වෙලාවේ මාළු ටිකකුත් අරගෙන ආවා. ඒ ආපු ගමන්ම ඒ ටික සුද්ධ කරලා මම ෆ්‍රිජ් එකට දාගත්තා. මොකද මස් මාළු සුද්ධ කරන්නේ නැතුව ගෙනාපු පිටින්ම ෆ්‍රිජ් එකට දාන්න මම කැමති නැහැ. හැබැයි ඉතින් මස් මාළු ගේන වෙලාවට මට සුද්ධ කරගන්න බැරි අවස්ථාවක් තිබ්බොත් ඉතින් ෆ්‍රිජ් එකට දානවා. ඉඳලා හිටලා තමයි ඉතින් එහෙම ෆ්‍රිජ් එකට දාන්නේ. නැත්තම් මං අනිවාර්යයෙන්ම මේ වගේ සුද්ධ කරලා තමයි ෆ්‍රිජ් එකට දාගන්නේ. උදේට මාළු හදන්න හිතාගෙන හිටපු හින්දා ඊයේ රෑම මම මාළු එක හදාගත්තා. සුද්ධ කරගත්තු මාළු ටිකට ගම් මිරිස් කුඩු, එතකොට 3-5 කුඩු, ලුණු කුඩු ඔන්න ඔය දේවල් ටික දාලා හොඳට අනලා මං ටික වෙලාවක් පැත්තකින් තියාගන්නවා. එහෙම අනලා ටික වෙලාවක් තියාගත්තාම තමයි අපි දාන 3-5 මිරිස් කුඩු ඒ දේවල් මාළු එකට හොඳට අහන්නේ. මාළු එකට අවශ්‍ය කරන අමු මිරිස්, ලුණු, එතකොට කරපිංචා, රම්පේ ඒ දේවල් ටික මම ලෑස්ති කරගන්නවා. අපි හැමෝම එකිනෙකාට වෙනස්. ඒ කිව්වේ දැන් මං කැමති දෙයකට නෙමෙයි ඔයා කැමති. අන්න ඒ වගේ මට ලස්සන දේ තව කෙනෙක්ට ලස්සන නැති වෙන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ උයන කලාව ගත්තහමත් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්. මේ ඉතින් මම උයන විදිහ. මං ඉතින් මහා ලොකු චෙෆ් කෙනෙක් නන් නෙවෙයි. ඉතින් මට හිතුණා මම උයන විදිහ මගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ඔයාලා කැමතිද කියන්නකෝ මේ වගේ වීඩියෝ බලන්න. මට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම. ලුණු, සුදු ලුණු, රම්පි, කරපිංචා ටික ලෑස්ති කරගෙන ඉවර වෙලා මම මාළු ටික තෙල් එකට දාගන්නවා. මේක ටිකක් බැදලා තමයි අද මම උයන්නේ. මොකද හස්බන්ඩ් කැමති නෑ මේ මුහුදු මාළු අර නිකම් උයලා කන්න. ඒක හින්දා මම හිතුවා මාළු ටික බැදලම උයා ගන්න. ඉතින් මම මාළු ටික බැදෙනකන් හෙට උදේට ඕන කරන පොල් ටිකත් ගාගත්තා. ඉතින් මං ඔයාට පොඩි දෙයක් කියන්නද? ජීවිතේ ලොකු දේවල් ලැබෙනකන් සතුටු වෙන්න බලන් ඉන්න එපා. අපි උදේට බොන තේ කෝප්පෙන්, තමන් ආසාවෙන් උයන කෑම වේලෙන්, නැත්තම් උදේට පිපෙන මලක් දිහා බලලා වුණත් අපිට සැබෑ සතුටක් ලබන්න පුළුවන්. ඉතින් සතුට තියෙන්නේ තියෙන දේ අගය කරන එක ඇතුලේ. එහෙම තමයි මම නම් හිතන්නේ. හරි, කතාව පැත්තකින් තියලා අපි උයමු නේද? ඔයාලා බලනවා ඇති මේ මොකද මේ කරන්න කියලා. තෙල් දාන්න නැතුව නේද? ඉතින් මං හවස මාළු වගේක් බැදගත්තා. පොඩි මාළු වගේක් තිබ්බේ. අන්න ඒව තමයි බැදගත්තේ. ඒ බැදගත්තු තෙල් ඉතින් ඉතුරු වෙලා තිබ්බ ගොඩක්. ඉතින් මං කරේ අර හිල් තියෙන හැන්දෙන් තෙල් ටික වක් කරගත්තා. අර ලොකු කෑලි එතකොට ඒකට වැටෙන්නේ නැහනේ. ඒක හින්දා තමයි හැන්දක් තියලා මේ තෙල් ටික ඒ විදිහට දාගත්තේ. ඒ තෙල් ඉතින් විසි කරන්න නෙවෙයිනේ නේදන්නේ. තෙල් ටික රත් වුණාට පස්සේ සුදු ලුණු, බී ලුණු, රම්පේ, කරපිංචා, අමු මිරිස් එහෙම දාලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ ආයේ කුරුඳු පොතු, කරාඹු නැට්ටක්, එනසාල් ඇට දෙකක් විතර දාලා මේ ඒ ටිකත් හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඒ ටික ඒ විදිහට ටෙම්පරාදු වුණාට පස්සේ මිරිස් කුඩු, කහ කුඩු, 3-5 කුඩු දාලා ආයෙත් හොඳට කලවම් කරගන්නවා. මේ අර මිරිස් කුඩු චුට්ටක් කළු පාටට වෙනකන් ටිකක් මේ බෙද ගන්න ඕනේ. ඊට පස්සේ බෙදගත්තු මාළු ටික ওই විදිහට දාගත්තා. ඊට පස්සේ ඉතින් මාළු ටික දාලා ඉවර වෙලා වතුර ටිකක් දාගන්නවා. මාළු ටික ඉදෙනකන් තියෙන පොඩි වැඩක් කරන්න. එන්නකෝ. එළවලු ගේන්න ගියපු වෙලාවේ මම ගොටුකොළ මිටියකුත් අරගෙන ආවා. ඉතින් මේක සුද්ධ කරගන්න තමයි හදන්නේ. මොකද හෙට උදේට කොළ කැඳ එකක් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒකට අවශ්‍ය කරන ගොටුකොළ ටික මෙන්න මේ විදිහට රෑම මම සුද්ධ කරගත්තා.
උදේට කිසිම කලබලයක් නැතුව උයා ගන්න පුළුවන්. කලින් දවසේ රෑ උදේ උයන දේවල් වලට අවශ්‍ය කරන ලූණු, සුදු ලූණු, ඔය පලා වර්ග, පොල් එහෙම මේ කල් තියා සුද්ධ කරලා පොල් එහෙම ගාලා තියාගත්තාම ඉතින් උදේට ඉක්මනටම උයා ගන්න පුළුවන්. කොළ කැඳයකට අවශ්‍ය කරන මේ පොලුත් මම ගාගත්තා. කොළ කැඳයකට විතරක් නෙමෙයි හෙටට ඕන කරන පොල් ටික ගාලා මේ විදිහට බොක්ස් එකකට දාගත්තා. වැඩ ටික ඔක්කොම ඉවර වෙලා භාජන හිම හොදලා කුස්සියත් හොඳට අස් කරලා තමා මම නිදාගන්න ගියේ. හැමදාම මම ওই වැඩේ නම් කරනවා අනිවාර්යයෙන්ම. කුස්සිය හොඳට සුද්ධ කරලා තමා නිදාගන්න යන්නේ. මොකද එතකොට උදේට එනකොට කුස්සිය හොඳට පිළිවෙලට තියෙනකොට උයන්නත් ආසයි. ඒක හින්දා මම මේ වැඩේ අනිවාර්යයෙන්ම කරනවා. කැඳ ටික හදාගන්න කැකුරු හාල් ටිකකුත් ලිපේ තියලා මම අඹ ටික කපා ගත්තා. දැන් ඉතින් මේ අඹ එක හදාගන්න තමයි හදන්නේ. මගේ නම් ආසම කෑමක් අඹ කියන්නේ. මාරම රහයි, ඉදිලා කන්නත් කැමති. එතකොට අමුයෙන් ලුණු මිරිස් දාලා කන්නත් කැමති, උයලා කන්නත් ගොඩාක් කැමති. මං අද අඹ එක හදාගන්නේ තෙල් අප දාලා මේ පස්සේ කිරි චුට්ටක් දානවා. එහෙම ඉව්වහම මාරම රහයි. ඔයාලත් කැමතිද කියන්නකෝ අඹ මේ විදිහට උයලා කන්න. තාච්චියක් ලිපේ තියලා තෙල් ටික රත් වුණාට පස්සේ සුදු ලූණු, බී ලූණු, රම්පේ කරපිංච, අමු මිරිස් ඒ ටික දාලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඉතින් ඒ ටික වෙලාවක් ටෙම්පරාදු වුණාට පස්සේ මිරිස් කුඩු 3-5 කුඩු, කහ කුඩු එහෙම දාලා ඒ ටිකක් ටෙම්පරාදු කරගන්නවා. මේ කපාගත්තු අඹ ටික මේ තාච්චියට දාලා හොඳට කලවම් කරගන්නවා. මේ එහෙම කලවම් කරගත්තට පස්සේ මම මේකට වතුර චූට්ටක් දාලා මේ අඹ ටික තැම්බෙනකන් තියාගන්නවා. වතුර ටිකක් දාගත්තට පස්සේ ලුණු කුඩු ටිකුයි සීනි ටිකුයි දාගන්නවා. සීනි දැම්මහම තමයි අඹ උයනකොට රස. ඉතින් ඊට පස්සේ මම කරන්නේ අඹ එක ඉදෙනකන් පොඩ්ඩක් අඹ කැල් ටික තැම්බෙනකන් මේ කොළ කැඳ එක හදාගන්න අවශ්‍ය කරන කොළ ටික බෙන්ඩර් කප් එකට දාලා පොල්ලුත් දාලා මේ බෙන්ඩර් කරගෙන කොළ කැඳ එක හදාගන්න. හැමදාම උදේට කොළ කැඳ එකක් හැදුවේ නැති වුණාට මට පුළුවන් හැම වෙලාවකම උදේට මේ කොළ කැඳ එකක් අනිවාර්යයෙන්ම හදනවා. මේ ඉඳලා හිටලා හරි ඔයාලත් මේ කොළ කැඳ උදේට බොන්න පුරුදු වෙන්න මාරම හොඳයි. මේ කොළ කැඳ කියන්නේ ඇඟට හොඳම හොඳ දෙයක්. ඔන්න ඉතින් මැල්ලුමට අවශ්‍ය කරන මේ කොළ ටික මේ නම් ගොටු කොළ නෙවෙයි මඤ්ඤොක්ක කොළ. ගෙදරින් එනකොට මම මඤ්ඤොක්ක කොළ ගෙනාවනේ. ඉතින් ඒවා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. සවුත් වෙලා තිබ්බේ නෑ. ඒ ටිකෙන් ඉතින් මේ මැල්ලුමකුත් හදාගත්තා. ඔන්න දැන් නම් අඹ එක එහෙම හොඳට ගානට ඉදලා තියෙන්නේ. ඊයේ රෑ හදාගත්තු මාළු එක තියෙනවා. එතකොට මඤ්ඤොක්ක කොළ මැල්ලුමක් තියෙනවා. ඉතින් දැන් මම මේ හස්බන්ඩ්ට කෑම ටික බෙදලා දෙන ගමන් තමයි ඉන්නේ. ඔය තමයි ඉතින් අපේ උදේ කෑම වේල. එහෙනම් ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ හොඳද? ඉතින් එහෙනම් මම යනවා. බුදු සරණයි.